ඔයාලා දන්නවා ලෝක පුරාම පෘථිවියෙන් පිට ජීවීන් සෙවීමේ විවිධ වැඩසටහන් පවතිනවා. ඉතින් මේ වැඩසටහන් කරන තවත් එක දෙයක් තමයි විශ්වයෙන් ලැබෙන පණිවිඩ විවිධ සංඥා පිළිබඳ සොයා බැලීම. ඉතින් 1977 දී ලෝම කැලඹු මේ වාව් සිග්නල් එක ගැන අද අපි කතා කරමු. 1977 අගෝස්තු 15 ඔහියෝ ස්ටේට් විශ්වවිද්‍යාලයේ රාජකාරී කරපු ජෙරි එක්මන් නැමැති පුද්ගලයා තමයි මේ වාව් සිග්නල් එක හොයාගන්නේ. ඉතින් මේට මෙගාහර්ට්ස් 1420ක විතර ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. ඉතින් මේක දැකලා මෙයා මේ දත්ත ලැබුණු කොලේ වාව් කියලා ලියනවා. ඉතින් එදා ඉඳන් තමයි මේක වාව් සිග්නල් කියලා ප්‍රසිද්ධ වුණේ. ඉතින් විද්වතුන් විශ්වාස කළ සියලුම ආකාරයේ තොරතුරු මේ වාව් සිග්නල් එකේ ඇතුළත් වුණා. නමුත් මේ ලැබී ඇත්තේ එක්වරක් පමණක් වීම විද්වතුන්ට විශාල ගැටලුවක් වුණා. කොහොම වුණත් 2015 දී වොෂින්ටන් ඇකඩමි ඔෆ් සයන්ස් ආයතනයේ මෙම වාව් සිග්නල් එක 266p ක්‍රිස්ටලන් සහ P2008Y2 කියන ධූමිකේතු දෙකේ හයිඩ්‍රජන් වලා නිසා ඇතිවුවක් වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වාර්තාවක් පළ කරලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ සංඥා තවත් අපිට ලැබිලා තියෙනවා. අපි ඒ ගැනත් ඊමේල කතා කරමු. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.